සමහර අය කියන ওই ධර්මයේ ඇහුණා නම් අපි අතින් මෙච්චර පව් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මිනිසුන්ගේ අතින් ගොඩාක් පව් සිද්ධ වෙන්නේ ධර්මයේ ඇසුන් නැති නිසා. ඇහුණ නිසායි පව් නතර වුනේ. ඒ නිසායි ධර්මයේ ඇහෙන තැන තමයි ධර්මශාලාව. ඒ නිසායි ධර්මශාලාවක් කරවීමේ ආනිසංස වැඩි. ගොඩාක් වැඩි. ධර්මශාලා කරවීම ඒකාන්තයෙන්ම ධර්ම අවබෝධයටම හේතු වෙන පිනක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවුරුදු 20000ක් ජීවමානව වැඩ ඉඳලා පිරිනුවම් පෑවා. එතකොට ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ජීවමාන අවවාද ලැබපු සංඝ පිරිස මඟඵල නිවන් පසක් කළා. උපාසක උපාසිකාවෝ මඟඵල නිවන් පසක් කළා. හැබැයි එතනින් පස්සේ පරම්පරාවේ අයට මඟඵල ලබන්න බැරි වුණා. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මඟඵල ලබන්න බැරි වුණා. හැබැයි එයාලා අත්හැරියේ නැහැ. පුදුම විදිහට කැප කළා ශාසනයේ ජීවිතේ. එතකොට එතනින් ජීවිතේ කැප කරපු සමහර ස්වාමීන් වහන්සේලා අවුරුදු 20000 එක දිගට සීලේ රැක්කා. සතිපට්ඨානෙ වැඩුවා. ධර්මයේ මනසිකාර කළා. ඒ වාගේ අය අපේ බුදුරජාන් වහන්සේට කලින් පසේ බුද්ධත්වයට පත් වුණා. කාශ්‍යප බුද්ධ ශාසනයේ මඟඵල ලබන්න බැරි වුණාට ඒ ප්‍රතිපත්තිය අකුරටම කරපු අය. තව පිරිසක් මඟඵල ලබන්න බැරි වුණා. ඒත් හොඳට ප්‍රතිපත්තිය හැසිරුණා. ඒ වගේ අය අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහාන වෙලා තාමත් කෙටි කලකින් මඟඵල ලැබුවා. එතකොට මේ බුද්ධ ශාසනයේ මාර්ගඵල ලබන්න බැරි වුණාට ඒක පාඩුවක් උනේ නැහැ. ඔන්න මඟඵල ලබන්න බැරුව තිත්තටම ධර්මයේ හැසිරෙන කාලයකුත් තිබ්බා. කාලයක් යනකොට අර සතිපට්ඨානෙ වඩන්න අමාරුයි. භාවනා කරන්න අමාරුයි. භාවනා කරන්න අමාරු වුණාට හොඳට සිල් රැක්කා. හොඳට ඉන්ද්‍රිය සංවරයෙන් හිටියා. භික්ෂු භික්ෂුණී. ඊට පස්සේ හොඳට ධර්මයේ මතක තියාගත්තා. ශ්‍රුත යුගයේ. ඒ වගේ අයත් මරණින් මත්තේ දෙවියන් අතර ඉපදුණා. බහුතරයක් ගෞතම බුද්ධ ශාසනයේ මඟඵල නිවන් දැක්කා.